හරි. අට ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් විසින් සකස් කළ පරිපථයක් රූපයේ දැක්වේ. ඒ ඇසුරෙන් අදැති ප්‍රශ්නවල පිළිතුරු සපයන්න කියලා කියනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ කරන්න කලින් මොනවද තියෙන්නේ කියලා බලමු මේකේ. මේකේ බල්බයක් තියෙනවා පුතා. ඒත් එකම ස්විච් එකක් තියෙනවා. ඒත් එකම බැටරි කෑලි. බැටරි නෙමෙයි අතරම වියලි කෝෂ දෙකක් භාවිත කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහි භාවිත කර ඇති වියලි කෝෂයක වෝල්ටීයතාවය අහනවා. වෝල්ටීයතාවය මයින්නේ මොකෙන්ද? වෝල්ටීයතාවයමයිනේ වෝල්ට්. කරන්ට් එක නොවන වෙලාවේ අපි කියන්නේ වෝල්ටීයතාවය. මෙයාගේ වෝල්ටීයතාවය මේ වෙලාවේ 1.5 v. මට ඒකට උත්තරේ මෙතන ලියන්න බෑ මොකද මම ස්ක්‍රෝල් කරන්න ඕන මේක උඩට. ඒ නිසා ඔයා උත්තර ටික ලියලා නම් හරි දාගන්න, ලියලා නැත්නම් ලියා ගන්න. 1.5 v. හරි. 1.5 v. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා. දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙහි ඒ උපකරණය නම් කරන්නලු. මේ ඒ මොකද්ද? ස්විච් එකක්. ස්විචය කියලා ලියන්න ඕන. ස්විචය. ස්විචය. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය ඒ උපකරණය යම් කොටසක් සිදු කළ විට ලැබෙන නිරීක්ෂණ දෙකක්. මේ ඒ උපකරණයේ කොටසක් වෙනසක් කරනවලු. මොකක්ද අහනවා මේකේ නිරීක්ෂණ. වෙනසක් කරනවා කියන්නේ මෙයා පහළට දාලා ඔන් කරනවා කියන එක නේද? එහෙම වෙනසක් කරොත් මේ පැත්තේ කරන්ට් එක ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මෙහෙන් එනවා. එහෙන් කරන්ට් එක ඇති මේ බල්බයට මොකද වෙන්නේ? බල්බය දැල් වෙනවා. ඒ පළවෙනි නිරීක්ෂණයක්. බල්බය දැල් වේ. බල්බය දැල් වේ. තව එකක් කියන්න බලන්න. බල්බය දැල් වෙනවත් එක්කම මේ කම්බි ටික මොකක් වෙනවද? කරන්ට් එක යනකොට මේ කම්බි රත් වෙනවා. වෙන ඒවා වෙන්නේ නැහැ මේකේ. එකක් කම්බි ටික රත් වීම, බල්බය දැල්වීම. ඔය දෙක තමයි එන්නේ. ලකුණු වරහණේ තියෙනවා පුතේ දාගන්න ඕන. හොඳේ. ධාරාව ගලන එක පේන්නේ නැහැ අපිට. නිරීක්ෂණය කියන්නේ පේන එකක්. ඇහැට පේන දෙයක්. දකින්න දෙයක්. ඇල්ලුවාම දකින්න දෙකක්. පේන ආලෝක මේ පුතේ කරන්ට් එක ගලා යන නිසා තමයි බල්බ් එක දැල් වෙන්නේ. අපිට පේන්නේ ඒක නේ. බල්බය දැල්වීම, කම්බි රත් වීම. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය නෙමෙයි හතරවෙනි ප්‍රශ්න කියනවා මෙහෙම. ඒ එම නිරීක්ෂණය ඇසුරෙන් ඔබට හඳුනාගත හැකි විද්‍යුතයේ පළ දෙකක්. මොනවාද පළ දෙක? එකක් තමයි මෙයා පත්තු වෙන නිසා දැල් වෙන නිසා මොන ඵලයේද? ප්‍රකාශ ඵලය. එකක් ප්‍රකාශ ඵලය, කම්බි රත් වෙන නිසා තාපන ඵලය. ඵල දෙකයි. ඔයාලට ඵල උගන්වනවනේ. ප්‍රකාශ ඵලය, තාපන ඵලය, චුම්බක ඵලය, විද්‍යුත් ඵලය ඔහොම උගන්වන සෙට් එකක්. රසායනික ඵලය. මෙතන මේ ඵල වලින් දෙකක් තියෙනවා. එකක් ආලෝකය නිපදවන නිසා ප්‍රකාශ ඵලය, ප්‍රශ්න වෙන නිසා රත් වෙන නිසා තාපන ඵලය. ලියන්න ඕන ප්‍රකාශ ඵලයයි තාපන ඵලයයි. හරි. ඊළඟට 5. ඉහත කෝෂ දෙක සම්බන්ධ කර ඇති ආකාරය මේක බලන්න කලින් මට කියන්න. කෝෂ වෙන්න පුළුවන්, බල්බ වෙන්න පුළුවන් සම්බන්ධ කරන ආකාර දෙකයි. මොනවාද ආකාර දෙක? ශ්‍රේණිගතයි, සමාන්තරගතයි. ශ්‍රේණිගත කියන්නේ එක දිගට සෙට් කරනවා, ධාරාව බෙදෙන්නේ නැහැ, එකම ධාරාවක් යන්නේ. සමාන්තරගත කියන්නේ උඩ යට සෙට් කරනවා. ධාරාව බෙදලා යන්නේ. එහෙනම් මේක මොන ගතයිද? ශ්‍රේණිගතයි. මේක ශ්‍රේණිගත පද්ධතියක්. ශ්‍රේණිගත කියලා උත්තරය ලියලා ලකුණු දාගන්න. ශ්‍රේණිගත ලකුණක් හම්බ වෙනවා ඔයාලට. ඊළඟට 6 නිවස තුළ විද්‍යුත් උපකරණ භාවිතයට ගැනීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් දෙකක්. ගෙදර කරන්ට් එකකින් වැඩ කරන උපකරණ භාවිත කරනකොට ආරක්ෂක පිළිවෙත් දෙකක් අහනවා. එකක් කියන්න බලන්න ඔය අම්මලා තාත්තලා නිතරම ඕක කට කැඩනකම් කියනවා ගෙවල් වල. ඔයා නාලාවට පස්සේ තෙත අතින් ස්විච් අරමෙව කරන්ට් එක අල්ලන්නේ නැහැ. කරන්ට් එක වදිනවා. තෙත් අත් වලින් ස්විච් නොදැමීම ඒකක්. ඊළඟට අයන් කරනකොට ෆ්‍රිජ් එක කරනකොට ඊට පාවිස්සක් තියෙනවනේ. ලීක් වෙන්න පුළුවන් නිසා. ශීතකරණය ඊළඟට අයන් එකට මොකද විදුලි ස්ත්‍රීක්කයේ අසල පාපිස්සක් ලැබීම. තව කියන්න බලන්න තනියම. ඉතලා කියන්න. කොහොමද ඉතින් හානි වෙන්නේ නැහැ. තව එක මල්ටි ප්ලග් එකක තියෙන ඔක්කොටම හිල් වලට ගහන්නේ නැහැ මේවා. ඒතොර ඒව ධාරා වැඩියෙන් ඇවිල්ලා පුපුරන්න පුළුවන්. හරි. පේනු ගොඩක් භාවිත නොකිරීම. කෙවිනි. වලට පේනු ගොඩක් භාවිත නොකිරීම.
අපි තව එකක් තමයි මේ අපි මේ බිත්ති වලට ගහන ඒවාට කියන්නේ පේනු. ඔය පේනු නැතුව වයර් දෙක ගහනවා පෑනක් දාලා. උඩේකට පෑනක් දාලා උසලා වයර් දෙක බස්සනවා. එහෙම කරනවනේ. එහෙම කරන්නේ නැහැ. බෙදු මේ පරිපත වලට වයර් ඇතුල් නොකිරීම. ඒ වගේ උත්තර. කැමරාව ඔන් කරගන්න පුළුවන් දරුවෝ හැමෝම ප්‍රථම මඩ වල පේනවා. අපේ ක්ලාස් එකෙත් ළමයි ඉන්නවා. ඔයාලත් ඔන් කරගන්න. හරි. ඒව තමයි. දැන් ඔය ප්‍රශ්නෙට බලන ලකුණු 1යි මෙතෙන්ට 2යි ආයි 2යි 7යි 7යි 2යි 9යි 9යි 9ක් එනවනේ 9යිද ආයි 4යි 9යි ලකුණු 9යි ටක් ගාලා දාගන්න ලකුණු 9න් කීයද කියලා ලකුණු 9ක් තියෙනවා ඔය ප්‍රශ්නෙට හරිද හරි අපි යමු මෙහෙම දෙවෙනි ප්‍රශ්නෙට ස්පීඩ් යම් ප්‍රශ්න ගොඩක් තියෙනවාද සාකච්ඡා කරලා ඉවර කරමු. මොකද මේකෙන් පස්සේ 7 වසරේ ඔන්ලයින් එක තියෙන නිසා ඉක්මන් කරගමු 8:00 කලින් ඉවර කරගන්න ඕන. මානව ස්නායු පද්ධතිය සඳහන් කොටස් වලට මේ ABC වල උත්තර අහනවා. මොනවාද පුතේ ඒ වලට එන්නේ? මධ්‍ය ස්නායු පද්ධතියේ කොටස් දෙකයි එකක් මොළය අනිත් එක සුෂුම්නාව. ඔයගේ පණ කෙන්ද කියලා කියන්නේ. ඒ වලට එන්නේ සුෂුම්නාව. ලියාගන්න ලියලා නැත්තම් ඒ වලට සුෂුම්නාව. පර්යන්ත ස්නායු පද්ධතිය නැමත කොටස් දෙකයි. මෙයා සුෂුම්නා ස්නායු නම් මෙයා කවුද? කපාල ස්නායු. කපාල ස්නායු. කපාල කියන්නේ මේ උඩ කොටසට. මට කියන්න දන්න දරුවෙක් මේ කපාල ස්නායු යුගල් කීයක් තියෙනවද? යුගල් 12යි. සුෂුම්නා ස්නායු යුගල් 31යි. ඒක මතක තියෙන්න. ඊළඟට අහනවා පුතේ පළවෙනි එක මොකද අහන්නේ? ABC කෝ C එක? මේ තියෙන C මොළය කොටස් තුනයි. මොනවාද කොටස් තුන? මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. මේ තියෙන මෙන්න මෙතන. මේන්න මේක තමයි මස්තිෂ්කය. හරි? මස්තිෂ්කය මේක මේ අනුමස්තිෂ්කයේ කුඩා මොළේ මේ හිස් කබල ලිතාම ආසන්නයේදී මේ සුෂුම්නා ශීර්ෂකය එන C වලට එනවන මස්තිෂ්කය ලකුණු 3යි එක ගානේ. එක ගානේ ලකුණු 3යි. හරි? ඊළඟට කියනවා ඒකේ දෙක මේ රූප සටහනක් තියෙනවලු P Q නම් කරන්න කියලා කියනවා. දැන් මම නම් කරා. P මොකද්ද? P මස්තිෂ්කය මේ උඩ කොටස. P මස්තිෂ්කය Q අනුමස්තිෂ්කය. අනුමස්තිෂ්කය ලකුණු දෙකයි. ආගන්න හැම දරුවෙක්ම මේ පැත්ත බලා ගන්න. මේ අපේ මස්තිෂ්කය පුතේ මේ වගේ කෑලි දෙකකට බෙදලා තියෙනවා. අර්ධගෝල දෙකක් තියෙනවා. මේ අර්ධගෝල දෙකෙන් ඇඟේ විරුද්ධක නිතරම පාලනය කරන්නේ. ඔයාගේ මොලේ දකුණු පැත්තෙන් පාලනය කරන්නේ ඇඟේ වම් පැත්ත. ඔයාගේ මොලේ වම් පැත්තෙන් පාලනය කරන්නේ ඇඟේ දකුණු පැත්ත. අහලා තියෙනවද අංශ භාගය හැදලා තියෙනවා? වම් අත පර නැහැ වම් කකුල පර නැහැ ඔහම අහලා තියෙනව නේද? එහෙනම් වම් පැත්තට හානි වෙලා කියන්නේ එයාගේ මොලේ මොන පැත්තට ඩැමේජ් වෙලා තියෙන්නේ? දකුණු පැත්තට. දකුණු පැත්තේ අතට කකුලට ඇස් ඔළුව නහය කට හැම එකටම සම්බන්ධ තැනක් තියෙනවා. එතකොට වම් අත පන නැහැ කියන්නේ එයාගේ මොලේ දකුණු පැත්තේ අතට අදාළ කොටස ඩැමේජ් වෙලා තියෙනවා. කියන එක පැහැදිලිද? වම් කොටසම ඩැමේජ් නම් එයාගේ මොලේ දකුණු පැත්තට ලේ යන එක සම්පූර්ණයෙන් බ්ලොක් වෙලා තියෙනවා. එහෙම තමයි වෙන්නේ. බිලෝමි තමයි පාලනය කරන්නේ. අනිත් පැත්ත පාලනය කරන්නේ. පැහැදිලි? දැන් යම් තුන්වෙනි ප්‍රශ්නෙට මොලේ ආරක්ෂාවට පිහිට ඇති අස්තිමය ව්‍යුහය හිස් කබල මොලේ ආරක්ෂාවට තියෙන හිස් කබල මේ කපාලය කිව්වත් ලකුණු හම්බ වෙනවා. කපාලය කිව්වත් ලකුණු හම්බ වෙනවා. හිස් කබලත් හරි. ඊළඟට 4 ගිනි අඟුර පෑගුණු විට වහාම අගුල ඉවතර ගන්නවා. මේදී සම්බන්ධ වන මධ්‍ය ස්නායු පද්ධතිය කොටස. දැන් ගිනි කැබල්ලට කකුල පාගනවා. මතක තියාගන්න අපේ ඇඟේ තියෙනවා ශනික දක්වන ප්‍රතික්‍රියා. රත් වෙච්ච එක අතු ගැටුණු ගමන් ගන්නවා. කට්ටක් කැවුණු ගමන් කකුල ගන්නවා. ගිනි මේ අඟුරක් පෑගුණ ගමන් ගන්නවා. ශනික දක්වන ප්‍රතික්‍රියා ඔක්කොම කරන්නේ සුෂුම්නාවෙන්. අනිත් ඒවා මොනවාද? ඔයා දැනගෙන දැස්පිල්ලම් ගහන්නේ? හිතද? ඔයාගේ හිත කඩට කෙලවුණන්නේ. නෑනේ.
කිවිසුම් යන්නේ හිතලාද? නෑ මෙන්න මේවා පාලනය කරන්නේ මොලේ. ඒවා කපාලයෙන් පාලනය කරන්නේ ශනික ප්‍රතික්‍රියා පාලනය කරන්නේ මොකෙන්ද? සුෂුම්නාවයක. මේකට උත්තරේ සුෂුම්නාව. සුෂුම්නාව. ඊළඟට 4 මේ 4නේ කිව්වේ 5 මෙම ක්‍රියාවට සම්බන්ධ වන කාරකය මොකක්ද කියලා අහනවා. මොකද්ද සම්බන්ධ වන කාරකය? එනේ කකුල ඉවතර ගන්නවා. මේකට සම්බන්ධ වන කාරකය තමයි අස්ථි හා පේශි. අස්ථි හා පේශි. අස්ථි හා පේශි. කාරක අවයව කියන්නේ අස්ථි වලටයි පේශි වලටයි. හොඳයි. පේශි වලට තමයි එන්නේ සංඥාව. ඊළඟට 6 කියනවා පුතේ ස්ථායු පද්ධතිය ආරක්ෂාවට අප විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නිවැරදි ඉරියව් භාවිත කරනවා. බර ඔසවනකොට නිවැරදි ඉරියව් මතද මම පෙන්නුව එක පාරක් පාත් වෙලා උස්සන හැටි. on the straight තියෙන උස්සක් දියවනම් බරක්. තවනාද? ව්‍යායාම් කරන්න ඕන දවස ගානේ. සම්බල පෝෂණයක් ගන්න ඕන. කියන්න බලන්න. තව අනතුරු වළක්වා ගන්න ඕන. ඒ වගේ උත්තරයක් එන්නේ. හරි. ඕකටත් දාන ලකුණු දැන් දෙනවා 3යි 3යි 2යි 5යි 5යි 4යි 9යි 9න් බලන්න 9න් දාන්න කීයද කියලා. ඊට ප්‍රශ්න ඔක්කොම කීයක් තියෙනවද? 6යි නේ. හරි. මේ ප්‍රශ්නේ ඩබල් චෙක් කරගන්න පොඩ්ඩක්. තුන්වෙනි ප්‍රශ්නේ ඩබල් චෙක් කරගන්න. හොඳට කියව ගන්න තුන්වෙනි ප්‍රශ්නය. ඔයා ලියන්නේ නැති අප පොඩ්ඩක් බලා ගන්න. හරි. පුළුවන් දරුවෝ කැමරා ඔන් කරන්න. දිනුල කට්ටිය කැමරා ටික ඔන් කරගන්න. පුළුවන් දරුවෝ හැමෝම. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. අද මම හැමෝගෙම ප්‍රශ්න අහනවා. 3 මේන්න බලන්න මේක කරන විදිය. මේ භාජන වලට දාලා තියෙනවා යකඩ ඇන සෙට් එක හැම එකටම හොඳට තේරුම් ගන්න. මේ මෙන්න මේකට පොල් තෙල් ස්තරයක් දාලා තිනවා උඩින්. මේකට එහෙම මුකුත් දාලා නැහැ. මේ දෙකේම තියෙන්නේ නෑ. මෙයාගේ විතරක් තියෙන්නේ නට වූපු ජලය, රත් කරපු ජලය. මේ දෙන්නගෙම තියෙන ඇල් වතුර. යකඩ ඇන දාලා දැන් මලකට කන සීන් එකනේ බලන්න යන්නේ අත්‍තරම. යකඩ ඇන දාලා තියෙන්නේ මේ දෙන්නගෙම පොල් තෙල් ලේයර් එකක් දාලා තියෙනවා. මෙයා නටවල තියෙන වතුර, මේ දෙන්නගේ ඇල් වතුර තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා A B C වල දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවද කියලා. මොනවාද නිරීක්ෂණ?
මේ භාජන තුනේ තියෙන නිරීක්ෂණ කියන්න බලන්න. යකඩ ඇන කියන්න බලන්න. ඒ වල යකඩ ඇන මල බැඳිලා නැහැ. ඒ වල මල බැඳිලා නැහැ. BC වල මොකද ලියන්නේ? BC වල B වල මේ A නම් මල බැඳිලා නැහැ. A මල බැඳෙන්න හේතුවක් නැහැ. BC මල බැඳිලා කියලා ලියන්න ඕන. BC මල බැඳිලා තියෙන. B ටත් වඩා වැඩි කාගේද? C වල. ඒතර මේක මේ කියන්නේ මෙයාගේ මල බැඳිලා නැහැ. මෙයාට වඩා ටිකක් මල බැඳිලා අඩුයි. මෙයාගේ ගොඩු ලොකුවට මල බැඳිලා කියලා ලියවෙන්න ඕන. ඒ වගේ දලා අදහසක් තියෙන උත්තරයක් තමයි ඔයගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඈ? ඒවලද? ඒවල මල බැඳිලා නැහැ. ඒවල මල බැඳී නැත. BC මල බැඳී ඇත. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අහනවා ලකුණු දාගන්න 3යි. A හා B නලවලට පොල් තෙල් දැමීමේ අරමුණ. මේ පොල් තෙල් දාන්නේ මට කියන්න මල බඳින්න ඕන සාධක දෙක. එකක් ජල වාෂ්ප. අනිත් එක ඔක්සිජන් වායුව. දැන් මේ තුනේම ජලය තියෙනව නේද? ඔක්සිජන් වායුව නේද අපිට එළියෙන් ගන්න වෙන්නේ. එහෙනම් පොල් තෙල් ස්තරයක් දාලා තියෙන්නේ ඇයි? ඔක්සිජන් වායුව මේකට පැමිණෙන එක වළක්වන්න. එහෙනම් ඔයාලා ලියවෙන්න ඕන උත්තරේ ඔක්සිජන් පැමිණීම වැළැක්වීමට නැත්නම් ඔක්සිජන් දියවීම වැළැක්වීමට වගේ උත්තරයක්. ඔක්සිජන් දියවීම වැළැක්වීමට පැමිණීම වැළැක්වීමට ඊළඟට ලකුණු දාගන්න 3 මෙහිදී දක්නට ලැබෙන නිරීක්ෂණ වලින් සොයාගත හැක්කේ මල බැඳීම සඳහා කුමන සාධකයේ අවශ්‍ය වන බවද? මේකෙන් බලන්නේ මොන සාධකය අවශ්‍යයිද කියලාද? එළමයි ජලයද අවශ්‍ය බලන්න බෑනේ මේකෙන්. ඇයි ජලයනේ තියෙන්නේ මේක? එහෙනම් මේක බලන්නේ මොනවද? ඔක්සිජන් අවශ්‍යද කියලා. වාතය කියලා ලියුවා ලකුණු හම්බෙනවා. වාතය කියලා ලිව්වත් හම්බෙනවා. ඔක්සිජන් කියලා ලිව්වත් හම්බෙනවා. ඊළඟට 4 එම සාධකය හැර මල බඳින අනෙක් සාධකය ජලය. ජලය ජල වාෂ්ප හරි. ජලය ජල වාෂ්ප හරි. ලකුණු දාගන්න හොඳේ. ඊළඟට 5 මල බැඳීම වේගවත් කරන සාධකයක්. අපි ඔය බීච් එකයි ඉන්නේ ගමන් එහෙම ගියාට පස්සේ බයිසිකල් ට්‍රිවිල් වාහන වලින් මොකද කරන්න ගෙදර ඇවිල්ලා? ඒ දවස ගානේ පදිනවා නම් ඒවා හොදනවා. අපි සාමාන්‍යයෙන් වාහනයක් ගන්න යනකොට බීච් සයිඩ් එකේ දුවපු වාහන ගන්නෙ නැහැ. ඇයි ඒ? බීච් සයිඩ් එකේ ලවණ මිශ්‍ර වාතය වැඩි. ලවණ මිශ්‍ර වාතය වැඩි නිසා මල කෑමේ වේගය වැඩි වෙනවා. දැකලා දෙනවා හොටෙල් වල අර AC වල අවුට්ඩෝර් ගහලා දෙනවා එළියේ. ඒ ඔක්කොම මලකට කාලලා තියෙන ගොඩක් ඒවා. හරි? මල කෑමේ වේගය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ ලවණ. ලවණත් හරි අම්ලත් හරි. හොඳේ? ලවණත් හරි අම්ලත් හරි. ලවණ අම්ල ඊළඟට 6 යකඩ මල බැඳීම වළක්වා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගද? හරිම ලේසි ප්‍රශ්න. යකඩ මල බඳින එක ආරක්ෂා කරන්න මොනවද කරන්නේ? ග්‍රීස් ආලේප කරනවා. තින්ත ආලේප කරනවා. ගැල්වනයිස් කරනවා. මොකද ගැල්වනයිස් කරනවා කියන්නේ? සිංක් ගන්නවා. ගැල්වනයිස් කරනවා. තව තින් ආලේප කරනවා. ඔය වගේ. හරි ලකුණු දාගන්න එකත් 9න්. මේ විදියට වාට මාසයක් දෙකක් තුනක් කරගෙන ගියාම පාඩනුයි සබ්ජෙක්ට් එකයි කටපාඩම්. හරි මට උගන්න දැයි අන්තිම හරියද වාට. ඒ තරම් ටච් වෙනවයි. කම පාඩම්නේ පුතේ. අලුතෙන් පාඩම් එකතු වෙන්නේ නැහැ.
හරි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය. මේ හතරවෙනි ප්‍රශ්නේ ඔය ඉටිපන්දන් දැල්ලේ දැලි ටික අහලා තියෙනවා. අර්ධ දහනය, පූර්ණ දහනය. ඔය මේ ප්‍රශ්නේ ටිකක් අරට වඩා ටිකක් ඇඩ්වාන්ස්. try එකක් දෙන්න බලන්න මේ ඔන්න ප්‍රශ්නෙම් පේන්න තියලා තියෙන පේපරේ print out එකක් දැම්මේ නැත්නම් ඒ දරුවන්ට අනිත් දරුවෝ හොඳයි දාගෙන තියෙනවා මට කෝල් කරනවා බලනවා. හරි මේක කරන්න ගන්න දැන්. මේක කරන්න ගන්න. නිකන් උත්තර ලියලා තියන්න බෑ. මම දැන් පන්තියේ දරුවනුත් චෙක් කරගෙන එනවා. ඔන්ලයින් එකේ දරුවනොත් මේක හොඳට ලියන්න ගන්න. ලියපු ඒවා ඩබල් චෙක් කරන්න. හරි ඉක්මන් කරන්න. අපේ පන්තිවල ඔය දරුත් මේ කිව්වා මේ පන්තිවල වැඩිම ලකුණු 1 2 තියෙන ළමයි ඉන්නවා සයන්ස් වලට. සෙක්ෂන් එකේ වැඩිම ලකුණු තියෙන ළමයිනුත් ඉන්නවා. ඒ නිසා දින වැඩ ටික ලස්සනට කරගන්න. පේපරේ හොඳටම කරගන්න පුතේ. හොඳේ ලකුණු ගන්න පුළුවන් තර්ඩ් එකට බලාපොරොත්තු නොවන විදියට. ඒ නිසා හොඳට දැන් ඕක කල්පනා කරලා උත්තරය ලියන්න. ඔහොම මේ ප්‍රශ්නෙට උත්තර දන්නේ නැති ළමයි ඉන්නවා නම් ඔයා ගන්න අච්චු පොත මේක මගේ ඇවිල්ලා නැතුව හෝ ඒ පාඩමට ඇවිල්ලා නැතුව හෝ ඉන්නවා නම් අච්චු පොත ගන්න. පළවෙනි එකේ අන්තිම පාඩමනේ ඔක. පළවෙනි එකේ අන්තිම පාඩම ගන්න අච්චු පොත ළඟට පොඩ්ඩක්. අච්චු පොත ළඟට ගන්න. ඔකේ අන්තිම පාඩම බලන්න පොඩ්ඩක් කොහෙද කින්ද මන්ද කියලා තියෙන්නේ. හොයා ගන්න අඩුම ගන්න ඒකවත් දැනගන්න. පුතේ මේ ඔයාලගේ නමින් ඔය ඉන්න නම රීනේම් කරගන්න. අපේ ක්ලාස් එකේ ඇටෙන්ඩන්ස් ෂීට් එකේ නම තියෙන විදියට රීනේම් කරගන්න උතන නම් ටික සමහරක් දරුවන්ගේ ෆෝන් එකේ නම තියෙන. ඒ නිසා
පොඩ්ඩක් නම වෙනස් කරගන්න පුතේ ඔයාගේ පන්තියේ තියෙන විදියට. පුතේ මේ Samsung ෆෝන් එකකින් Samsung SM A055 අන්නේ දරුවා පොඩ්ඩක් නම හදා ගන්න පුතේ තරහ නැතුව. ඊළඟට Redmi Note 14 එකක් තියෙනවා. Redmi Note 14 මේ නම තියෙන බබාලා පොඩ්ඩක් හදා ගන්න දැන් දන්නවනේ. ඔය යට ඔයාලගේ නම තියෙනවා. බලන්නේ ෆෝන් වල නම් තියෙන දරුවා නම හදා ගන්න රීනේම් කියලා එකක් ඇති. හරි. උදේ මේ ඔයා පන්තියේ දෙවෙනියද? සයන්ස් වලින් එනදී? ඔයා එකද දෙකද? සයන්ස් වලින්? ජේනුලිද එක? හරි. යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ බලා ගන්න. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ටික ඉටිපන්දන් දැල්ලේ කලාප දැක්වෙන රූප සටහනක් පහක් දැක්වේ. ඔයාට මේ වගේ දැලි කීයක් නම් කරන්න දුන්නද විභාගෙද? විභාගෙට මේ අපේ නෝට් එකේ දැලි කීයද? දෙක. තුනක්? දෙකයි. මොනවද දෙක? බන්සන් දැල්ලයි ඉටිපන්දන් දැල්ලයි. මේ ඒ කොටස මොකද්ද මේකේ? ඒ කොටස මොකද්ද? ඒ කොටසට කියනවා අදීප්ත කලාපය. ඒ කොටස අදීප්ත කලාපය. අදීප්ත කලාපය කියලා කියනවා. ඊළඟට B කොටසට කියනවා පුතේ දීප්ත කලාපය. B කොටසට කියනවා දීප්ත කලාපය. මේක දීප්තයි. C කොටසට කියන්නේ බාහිර නැත්තම් අදුෂ්‍ය කලාපය කියලාත් කියන්න පුළුවන්. නැත්තම් යන්තමින් පෙනෙන කලාපය. අදුෂ්‍ය කලාපය, බාහිර කලාපය, යන්තමින් පෙනෙන කලාපය. ඊළඟට ඉටි පූර්ණ දහනයේදී ලැබෙන ඵල. මතකයිද පූර්ණ දහනයේ ලැබෙන ඵල? පූර්ණ දහනයේදී ලැබෙන්නේ CO2. මොනවද CO2 කියන්නේ? කාබන් ඩයොක්සයිඩ්. එන උත්තරම යටින් ලියනවා. කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. එයාට කියනවා අපි CO2 කියලා. ඊළඟට ලැබෙනවා ජල වාෂ්ප. ජල වාෂ්ප වලට ජලයට මොනවද කියන්නේ? H2O. ඔන්න ඔය දෙක තමයි ලැබෙන්නේ පූර්ණ දහනය වුණොත්.
අර්ධ දහනය වුණොත් මොනවද ලැබෙන්නේ? කාබන් අංශුත් වෙනවනේ. කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. හරි? කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප හැදෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර. ඊළඟට පුතේ මේකේ 3 එකී ඵල හඳුනා ගැනීම සඳහා යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය මොනවද කියලා අහනවා. අන්න මතක තියෙන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්න පාවිච්චි කරන්නේ 6 වසරේදී. මොනවාද? අවර්ණ හුණුදියර. එහෙනම් ඔයාලා ලියන්න ඕන මේව CO2 ඉරක් අවර්ණ හුණුදියර. මේක කිරි පාට වෙනවා. අවර්ණ හුණුදියර තමයි කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්න ගන්නේ. අවර්ණ හුණුදියර ජලය අඳුර ගන්න මොකද්ද? මතකයිද? ජලය අඳුර ගන්න නිර්ජලීය ජලය නෑ. නිර්ජලීය කොපර් සල්ෆේට්. මේක මොන පාටද? පාටද මතක? නිර්ජලීය කොපර් සල්ෆේට් පුතේ සුදු පාටයි. මේ සුදු එක ජලය තවරන ගමන් මොන පාට වෙනවද? නිල් වෙනවා. very good. නිර්ජලීය කොපර් සල්ෆේට් ගන්න පුළුවන්. ඔන්න ජලය අඳුර ගන්න දානවා. තව එකක් ගන්න පුළුවන් ජලය අඳුර ගන්නවට. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් ගන්න පුළුවන්. මොකක් ගන්න පුළුවන්ද? නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් එකත් ලියා ගන්න. කොබෝල්ට් ක්ලෝරයිඩ් මේකත් ලියා ගන්න. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් ගන්නවා. මේක රෝස පාට වෙන්නේ. නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ්. හරි? ලියා ගන්න කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්න අවර්ණ හුණුදියර වලින්. අවර්ණ හුණුදියර කිරි පාට වෙනවා. ජලය අඳුර ගන්න නිර්ජලීය කොපර් සල්ෆේට්, නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ්. හරි. 4 වෙනි ප්‍රශ්නේ. දැන් මේක මතක තියෙන නෝදේ අමතක වෙන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්නේ හුණුදියර. අවර්ණ හුණුදියර. ජලය අඳුර ගන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කියන්නේ ජලය නෑ. ජලයේ තැවරිච්ච ගමන් මොන කොපර් සල්ෆේට්ද? ජලීය කොපර් සල්ෆේට්. ඒක නිල් පාටයි. හරි? ඊළඟට 4 පූර්ණ දහනය හා අර්ධ දහනය සම්පූර්ණ දහනය අතර වෙනස මොකක්ද කියලා අහනවා. මොනවද වෙනස? පූර්ණ දහනයේ තියෙන්නේ මොන පාට දැල්ලක්ද? නිල් පාට දැල්ලක්. ඔයාලගේ අතර ගෑස් එකේ ඉන්නේ. අර්ධ දහනයේදී මොන පාට දැල්ලක්ද? කහ පාට දැල්ලක්. දර ලිප්පල එනවා. පූර්ණ දහනය, අර්ධ දහනය, පූර්ව දහනයේදී නිල්, අර්ධ දහනයේදී කහ. පූර්ණ දහනයේදී ලැබෙන තාපය අඩුද වැඩිද? වැඩි. පූර්ණ දහන ලැබෙන තාපය වැඩි. අනිත් පැත්ත තාපය අඩුයි. අවුලක් නෑ. ආලෝකය කියන එකේ තන කහ වගේ උත්තරයක් තියෙනවා. හොඳ තාපයට ලකුණු දාගන්න. හරි? පූර්ණ දහනේදී තාපය වැඩි, අර්ධ දහනේදී තාපය අඩුයි. ඊළඟට මොනවාද? පූර්ණ දහනේදී කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප විතරයි ලැබෙන්නේ. අර්ධ දහනේදී ලැබෙනවා කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, කාබන් මොනොක්සයිඩ්, කාබන් අංශු වෙන ලෝඩ් එකක් එනවා. ඔය ලියා ගන්න වෙනම දෙකක් අහනවා වෙනස්කම්. දෙක නෙවෙයි තුනම ලියන්න. මං කියන ඔක්කොම ලියා ගන්න. ලියන්න පූර්ණ දහනයේ පැත්තේ CO2 හා H2O ලැබේ. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, H2O කියන්නේ ජලය. CO2 හා H2O ලැබේ. සිංහලෙන් ලියා ගන්න පුළුවන් නම් එහෙම ලියන්න. CO2 හා H2O ලැබේ. අර්ධ දහනයේ පැත්තේ ලියන්න පුතේ. මෙන්න මේවා වාද ඉගෙන ගන්නවා අලුත් වචනයක් දෙකක්. අර්ධ දහනයේදී ලැබෙනවා CO2 ඒක දන්නෝ. H2O ත් ඔයා දන්නෝ. කාබන් මොනොක්සයිඩ් තමයි CO. ලියන්න වරහණේ ඕනනම් කාබන් මොනොක්සයිඩ් කියලා CO ළඟින්. කාබන් මොනොක්සයිඩ් මේක අපේ ඇඟට ගියොත් විනාඩි 5ක් ඇතුළත මිනිස්සෙක් මැරෙන්න පුළුවන්. හොඳ සාන්ද්‍රණයකින් ගියොත් කාබන් මොනොක්සයිඩ්. ඔය වාහනවල දුම් පරීක්ෂා කරන්න දිනවනේ. ඔයාලගේ ගෙදර තියෙන වාහන දුම් පරීක්ෂා කරන්න අරන් යන වෙද්දනේ. ඔය දුම් පරීක්ෂාවෙන් බලන්නේ මෙයත් නිකුත් වෙනවද කියලා. මෙයා නිකුත් වුණොත් ගෙදර තියෙන වාහනේ එන්ජිමෙන් පරිසර දූෂකයක්. මේක ඇඟට ගිහිල්ලා මිනිස්සෙක් මැරෙන තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. හැබැයි ලොකු සාන්ද්‍රණයක් ශරීරගත වෙන්න ඕනේ. මේක ගියාට පස්සේ උස්ම ගන්න බෑ අපිට අමාරුයි. මේව තමයි ඔය බලන්නේ.
හරි කාබන් මොනොක්සයිඩ් කියලාත් ලියන්න. ඊළඟ තව තියෙනවා මේ වගේ නොදැවුණු කාබන් අංශු අර්ධ දහනය නම් ඒකත් ලියා ගන්න. නොදැවුණු කාබන් අංශු තියෙනවා. ඒකත් දාගන්න. නොදැවුණු කාබන් අංශු. හරි. ඉවරයි නේද ප්‍රශ්නේ? දාන 9. 9ෙන් දාන්න. දැන් ඊළඟ ප්‍රශ්නය මේන්න 5. 9ෙන් තියෙන. try එකක් දෙන්න බලන්න. try එකක් දෙන්න හැම ළමයෙක්ම. කරපොනේ දරුවෝ ඉන්නවා. කරන්න ඉක්මනට. වරදින්න බෑ දැන්. විනාඩි 5ක කාලයක් දෙනවා සම්පූර්ණයෙන් ලියලා ඉවර කරගන්න. ඒකේ ප්‍රශ්න ටිකක් වැඩි. ප්‍රශ්න 7ක් තියෙනවා බං කරගන්න. ඉක්මන් කරන්න පුතා.
හරි දැන් බලන්න මේ පැත්ත. දැන් ඔන්න සම තියෙනවා. අපේ ඇඟේ විශාලතම මොකද්ද මේ සමට එන්නේ? විශාලතම අවයවය ග්‍රන්ථියද මොකද්ද විශාලතම මේ සම? ඈ? අපේ ඇඟේ විශාලතම අවයවය තමයි මේ සම. ABCD කොටස් නම් කරන්න. කෝ ඒ අකුර ඒ කවුද මේ? ඒ කවුද? චර්මය. ඒ චර්මය ටිකක් ඝනකමින් වැඩි කොටස එයා. ඒ චර්මය. B කවුද? B අපි චර්මය. B අපි චර්මය. එයා තමයි උඩ ලේයර් එක හැමේ. චර්මයයි අපි චර්මයයි. C කෝ? C කවුද? ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. මෙයා කවුද එතකොට? මේ ග්‍රන්ථිය? මේ ග්‍රන්ථිය මොකද්ද? මොකද්ද මේ ග්‍රන්ථිය නම? ස්වේද ග්‍රන්ථිනේ. ස්වේද ග්‍රන්ථි. D කවුද? රෝම දණ්ඩ. D රෝම දණ්ඩ. ඊළඟ දෙක අහනවා මෙලනින් වර්ණකය ඇත්තේ මින් කුමන කොටසේද? මෙලනින් තියෙන්නේ අපි චර්මයේ. අපි චර්මයේ උඩ කොටසේ තමයි මෙලනින් තියෙන්නේ. ඔය මෙලනින් නිසා තමයි අපි පොඩ්ඩක් තලෙලු වෙලා තියෙන්නේ. මෙලනින් වර්ණකේ වැඩි අපි. ඔය ඇඟේ තියෙනවනේ කළු පාට තැන්. කොහෙද ඇඟේ කළු පාට තැන් තියෙන්නේ? ඇඟේ කළු පාට තැන් කොහෙද තියෙන්නේ? දැන් hina වෙන්නේ ඇයි? hina වෙන්න එපා. කොහෙද කළු පාට තැන් තියෙන්නේ? මම මේ අදහස් කරන්නේ කිහිලි ගැන. සාමාන්‍යයෙන් කිහිලි කළු වෙනවනේ. කිහිලි මේ බෙල්ලේ මේ පැත්ත. තව ඔය සාමාන්‍යයෙන් ඝර්ෂණය වැඩි තැන් ටිකක් කළුයි. ඒ කියන්නේ පස් ඇත්තම දැන් එහෙම කියන්නේ නැහැ උඹලා වචන දෙකකින් කියන්නේ. පස්ස පැත්ත කළුයි. හරිද? ඒ පස්ස පැත්ත කළුවෙන් නිතරම පස්ස වාඩි වෙද්දි ඝර්ෂණය නැහැ. නිතරම මේක මේ ඉලෙනවනේ. ආන්නේ තැන්වල මෙලනින් වර්ණකේ වැඩි. කළු වෙන්න හේතුව ඒක. හරි? මෙලනින් වර්ණකේ වැඩි වෙනවා එතන. දැන් ඔය මේ සමහරක් ළමයි ටිකක් පාට කළු පාට තල්ලු වුණාට දුක් වෙන්න එපා. ඔයාලට දෙන දැකුම් කළු කියලා හිතන්න. හරිද? දැකුම් කළු දින්. හරි. දැන් මේකේ අහනවා මෙලනින් වර්ග ඇති කුමන කොටසද? මේකේ ප්‍රයෝජනයක් අහනවා. ප්‍රයෝජන තමයි අහිතකර සූර්ය කිරණ වලින් ආරක්ෂා කිරීම. දැන් අහිතකර සූර්ය කිරණ වලින් ආරක්ෂා කිරීම. කවුද? ඉතින් තියෙන විදිය එතන. හරි හරි. පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා වීම හරි. පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා වීම, අහිතකර කිරණ වලින් ආරක්ෂා වීම. හරි. මේ ඔය තව එකක්. ඔය ගෑන් ළමයි තමයි මේක වැඩි කරන්නේ මේ පොඩ්ඩක් සුදු කරගන්න ක්‍රීම් ගන්නවා. ඒ ක්‍රීම් ගෑවට පස්සේ ඔය මෙලනින් වර්ණකේ නැති වෙනවා. ඔය මෙලනින් වර්ණකේ නැති වුණාට පස්සේ තමයි සමහර ළමයි තම්බපු ඉස්සෝගේ ඉන්නේ. හරි? එයා මුදු අසාමාන්‍ය සුදක් තියෙන. ඒ වුණාම එයාලට හරි ඉක්මනට කැන්සර් හැදෙන්න පුළුවන්. ඒ තමන්ගේ ශරීරයේ ගෙනාවු ඒව නෙවෙයි තියෙන්නේ. පැහැපත් වෙන ක්‍රීම් අරමුණට කෑවට කමන්නේ මේ සිංහල දේවල්. ගොඩාක් ඉන්ජෙක්ෂන් අරමුණේම ගන්න දේවල් තියෙන ඇත්තරම රසදිය තමයි ගොඩක් අඩංගු. ඔය බ්ලීචින් කියලා කියන්නේ. රසදිය අඩංගුයි ඒව ගාපු ගමන් වර්ණය වෙනස් වෙනවා. අර උපතින් පිටපු සුදක් නෙවෙයි කියලා පේනවා දැක්කහම. ඒව ගෑවට පස්සේ කැන්සර් ඇති වෙන්න පුළුවන්. හරි? ඊළඟට සම බහිස්රාවී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරයි. එයින් පිටවන බහිස්රාවී ද්‍රව්‍ය දහඩිය දාඩිය වල තියෙන ඒවා ලිව්වත් හරි හොඳේ. මොනවද දාඩිය වල තියෙන්නේ? යූරියා, යුරික් අම්ලය, ලවණ, ජලය. යූරියා, යුරික් අම්ලය, ලවණ, ජලය. ඊළඟට පහ එම බහිස්රාවී ඵලය අඩංගු ද්‍රව්‍යයක්. ඊළඟ එකේ ගන්නනේ. ඊළඟට තමයි මං කියපු උත්තරේ දැන් එන්නේ. යූරියා, යුරික් අම්ලය, ලවණ, ජලය. ඒක තමයි ඊළඟ උත්තරේ. ඊළඟට 6 කියනවා පුතා සමහේ කාර්යයන් දෙකක්, කෘත්‍යයන් දෙකක්. මොනවද හැම විසින් කරන දේවල්? විටමින් D හදනවා. අම්මලා කියනවනේ උදේ අවුවට වෙලා ඉන්න කියලා විටමින් D නිෂ්පාදනය හරි. ඔව්. සම ආරක්ෂා කරනවා හරි. බහිස්රාවී අවයවයක් ලෙස ක්‍රියා කිරීම හරි. සංවේදී අවයවයක්
ස්නායු ආවේග ගන්න. සංවේදී අවයවයක් ලෙස ක්‍රියා කරනවා. ආවරණයක් ලෙස ක්‍රියා කරනවා ශරීරයට. ඒවයි ගොඩක් ලියත හැයි. 7 නිරෝගී සමක් පවත්වා ගන්න කළ යුතු ක්‍රියාමාර්ගයක්. හොඳ හමක් තියාගන්න මොනවාද? පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න. ජලය අවශ්‍ය ප්‍රමාණයට ජලය භාවිත කරනවා. අනිවාර්යෙන් ජලය ඕන තම නිරෝගීව තියන්න. තව මොනවාද? කියන්න බලන්න. වෛද්‍ය උපදෙස් වලින් තොරව ආලේපන භාවිත කරන්නේ නැහැ. අර නානකොට වහම ගැලවෙන්න පිහදාන්නේ නැහැ. ඒව නෝට් එකේ දීලාදී. හරි? කපුරදි වලින් තමයි පිහදාන්නේ. ඕක තමයි පෝෂ්‍යදායී ආහාර ගැනීම, ජලය පානය කිරීම අවශ්‍ය ප්‍රමාණයට, ඔය වගේ දේවල් විටමින් කනිජ ලවණ ලබා ගැනීම. හරි ලකුණු දාන 9 ඔබට ලැබෙන අවසාන ප්‍රශ්නය. මේකෙන් පස්සේ පන්ති ඉවර නෑ. තව වැඩක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ටක් ගාලා ඉක්මන් කරගන්න. විනාඩි 3ක් දෙන්නම්. අපි පේපර්ස් 10ක් වගේ කරනකොට කොහෙන් ආවත් වගන ලියා ගන්න පුළුවන් මට්ටමට හැදෙයි. මොන ප්‍රශ්නය ආවත්. එතෙන්ට try කරමු.
හරි බලමු ඒ ප්‍රශ්නේ. දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේ ළමයින්ගෙන් තමයි උත්තර. හරි පන්තියේ ළමයින්ගෙන් උත්තරන ඔන්ලයින් දරුවන්ගෙන් උත්තරනවා. බලමු උත්තර හරියයිද කොහොම ගියයිද කියලා. ලේසි කියනකොට එක්කෙනෙක් ලෙෆ්ට් වුණා. හරි මට කියන්න කවින්දි කියන්න බලන්න පළවෙනි එකට උත්තරේ. මේවායින් චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය හා චුම්බක වලට ආකර්ෂණය නොවන ද්‍රව්‍ය පොඩි කාලේ ප්‍රශ්නයක්. කියන්න බලන්න. කියන්න. හරි ඇල්පෙනිති යකඩැණය කාසිය ඇමනුම් කඩුව මෙනුම් නෙවෙයි. ඇලෙන්නේ නැති ඒවා කියන්නේ. ඇලෙන්නේ නැති ඒවා. අර ඉතුරු ඔක්කොම ඇලෙන්නේ නැහැ නේද? පීදුරු මෝඩිය ඔන්ලයින් ළමයි බලා ගන්න. ඇලෙන ඒවා අල්පෙනිති යකඩැණය කාසිය ඇමනුම් කඩුව. ඇලෙන්නේ නැති ඒවා පීදුරු මෝඩිය මකන කෑල්ල කඩදාසිය ප්ලාස්ටික් කොපුව. අපි යහමු ඔන්ලයින් එකේ සහස්ගෙන්. සහස් මට කියන්න සහස් කියන්න ස්ථීර චුම්බක භාවිත කරන අවස්ථා දෙකක්. ස්ථීර චුම්බක භාවිත කරන අවස්ථා දෙකක් කියන්න පුතේ ඕන තරම් කීයද ඇයි කියන්න බෑ. කො මයික් එක නැහැ. එහෙනම් මට කියන්න සඳති ස්ථීර චුම්බක භාවිත කරන්න පුළුවන් අවස්ථා දෙකක්. සඳති කියන්න බලන්න. නෙත්මි ශාවින්ද්‍යා නෙත්මි කුඩා විදුලි මෝටර් වල විදුලි මෝටර් වල හරි. තව දොරාගුළු ලෙස දොරාගුළු වල හරි. හොඳයි. කියන්නේ මාලිමාවල ඒ වගේ පුළුවන්. දනිෂ්ක කියන්න තුන්වෙනි ප්‍රශ්නට උත්තරේ. චුම්බකවල චුම්බක බලයේ වැඩි ප්‍රදේශ හඳුනන නම. චුම්බක ද්‍රව චුම්බක බලය වැඩිපුරම තැන් තියෙන තැන් වලට කියන්නේ චුම්බක ද්‍රව කියලා. හරි චුම්බක ද්‍රව මට කියන්න ළමයි චුම්බක ද්‍රව කීයක් තියෙනවද? මොනවද දෙක? උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. අපි ඕකේ අඳිනවනේ චුම්බක ශේෂ්ත්‍රයක්. ඒතර චුම්බක බල රේඛා යන්නේ කොහේ ඉඳන් කොහෙටද? N වල ඉඳන් S ට උත්තර ද්‍රවයෙන් දක්ෂිණ ද්‍රවයට යන. භූ චුම්බකත්වය මතකයිද? භූ චුම්බකත්වයේ අපි කොහේ මාලිමාවක් තිබ්බත් මොන චුම්බකයේ තිබ්බත් හැරෙන්නේ කොහෙටද? උතුරටයි දකුණටයි. උතුරු පැත්තට හැරෙන පැත්තට හැරෙන්නේ N. දකුණට හැරෙන්නේ S. ඇයි එහෙම හැරෙන්නේ? මේ පෘථුවිය ඇතුලේ තියෙනවා චුම්බකත්වය. චුම්බකයක් නෑ ඇත්තරම. අර ලෝහ දාලා සංසරණයලා චුම්බකත්වය නිර්මාණය වෙලා තියෙනවා. එයාගේ S එක කොහෙටද තියෙන්නේ? උතුරට. N එක තියෙන්නේ දකුණට. S එක උතුරට තියෙන නිසා තමයි හැම එකක්ම මේ එළිය තියෙන N ඔක්කොම කරගන්නේ කොහෙටද? උතුරට. ඇයි S එක තියෙන්නේ උතුරටනේ පොළව ඇතුලේ. ඒ අධික චුම්බක ශේෂ්ත්‍රයට තමයි අර N ඔක්කොම අහුවෙන්නේ ඇදලා ගන්න. ඒ නිසා තමයි හැරලා යන්නේ. පැහැදිලිද? යට තියෙන්නේ N එක පොළව යට. S එක කොහෙටද හැරලා යන්නේ? දකුණටනේ. අර N එක පැත්තට උඩ තියෙන S ඔක්කොම හැරෙනවා. ඒ භූ චුම්බකත්වයේ යටදී ඔක උගන්වනවා. හරි. ඊළඟට 4 ඔබට සර්ව සම දණ්ඩ චුම්බක දෙකක් ඇත්නම් ඒවා විධිමත් ලෙස කබඩා කරන ආකාරය ඇඳ දක්වන්නලු. වෙනත් ද්‍රව්‍ය අවශ්‍යයි. ඒවා තුලත් කරා. කොහොමද දණ්ඩ චුම්බක දෙකක් ඇඳ දක්වන්නේ? කබඩා කරන විදිය. මතකද කොහොම රූපයක් අපි ඇඳා? ලී ෆ්‍රේම් එකක් තියෙනවා වටේ. මතකද? කොහොමද එන්නේ? මේක එනවා මෙන්න මෙහෙම යකඩ තහඩුවක් වටේ යකඩ ෆ්‍රේම් එකක් වදින්න. මෙන්න මෙහෙම උඩ කෑල්ල ඕනේ. මෙන්න මෙහෙම යකඩ ෆ්‍රේම් එකක් තමයි මේකේ තියෙන්නේ. මෙහෙම යකඩ ෆ්‍රේම් එකක්.
ඔය යකඩ ෆ්‍රේම් එකේ අතුරට දාලා තියෙනවා චුම්බකය. පෑනේ චුම්බකය දාලා තියෙනවා. N එකයි S එකයි. මේ චුම්බකය උඩින් දානවා ලී කෑල්ලක්. ලී කෑල්ලක් දානවා. මම ඒ ලී කෑල්ල එහෙම වෙන විදිහකට මේව කරනවා. ලී කෑල්ලක් මෙහෙම දානවා. මේ ලී කෑල්ල උඩින් අනිත් චුම්බකය තියෙනවා. හැබැයි තියන්නේ අග්‍ර දෙක මාරු කරලා. මේ පැත්තෙන් නම් මේ පැත්ත ඉස්මයා. ns මාරු කරලා තමයි තියන්නේ. ඕන්න ඔහම තමයි මේක අපඩා කරන්නේ. තව ඕන්නම් මේකටත් ලෝ ෆ්‍රේම් එකක් කොහොම බස්සන්න පුළුවන්. ඔන්න කබඩා කරන විදිය මේන්න මේවා සෝරි මෙන්න මෙයාව ලී දණ්ඩ මෙයා යකඩ ලී දණ්ඩ යකඩ පැහැදිලි ගබඩා කරන විදිය තමයි ඔය. ඊළඟට 6 කියනවා සෝරි 5 චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව සොයා ගැනීමට භාවිත කළ හැකි උපකරණය. මාලිමා කවුද පුතේ භාවිත කරන්නේ? තීවරයෝ, නාවිකයෝ, සංචාරකයෝ, ගුවන් නියමුවෝ, හඳුනාගින්නන්, ඊළඟට හමුදා නිලධාරීන් ඔය කට්ටිය. ඊළඟට 6 ඔබට විද්‍යාගාරයේ ස්ථිර චුම්බකයක් තැනීමට සිදු වුවහොත් ඒ සිදු කරන ආකාරය කැටියෙන් පැහැදිලි කරන්නලු. විද්‍යුත් ක්‍රමයේ ස්ථිර චුම්බකයක් හදන ක්‍රම දෙකයි තියෙන්නේ. මතකද ක්‍රම දෙක? ක්‍රම දෙකක් තියෙනවා. එකක් විද්‍යුත් ක්‍රමය. අර කරන්ට් එක යවලා හදනවා. මේ වගේ මෙහෙම උතලා මතකයි නේද? කම්බියක් උතලා ඒ අදාළ එක වටේ කරන්ට් එක යවලා විද්‍යුත් ක්‍රමයට හදනවා. අනිත් එක ස්පර්ශ ක්‍රමයට හදනවා. ඔය ස්පර්ශ ක්‍රමය කියන අර මතකයිද මෙහෙම අල්පෙනෙත් තරම් දණ්ඩ චුම්බකය මෙන්න මේ ආකාරයට ස්පර්ශ කරන්නේ අපි. ඇදගෙන ඇවිල්ලා ආවහු දිලා ආවහු ගේනවා. ඔහොම ස්පර්ශ කරාම එයා චුම්බකයක් බවට පත්. ඔන්න ඒ දෙවෙනි වාරයට දාලා පාඩම් සියල්ලෙන් ප්‍රශ්න ටිකක්. දැන් බලන්න ඔයාලට ඔය පේපරේ මුල් ප්‍රශ්න 6යිනේ ඔක්කොමනේ. මුල් ප්‍රශ්න 6යි එකකට 9යි. 9ක් අය කීයද? 9ක් අය 54යි. 54න් දාලා ලකුණු 54න් ලකුණු දාන්න. 54න් ලකුණු දාලා හැම ළමයෙක්ම මැසේජ් එකක් දාන්න. ලකුණු කීයද කියලා. ඉක්මනට පනස් හතරෙන් 51 තියෙනවා කවීර රචනා කොහොමත් ඔයාලට දැන් තේරෙන්නේ නැති මේ ප්‍රශ්නම තමයි කරකැවෙන්න ඕන. 51ක් තියෙනවා කවීර මැසේජ් එකක් දාලා ඉන්න ළමයි දාන්න ඔක්කොම මැසේජ් ෆෝම් එකට ඔහොම. ඔයාලට කොහොමද පුතේ? 51යි. කියපුද 45යි උදා ගියේ 47යි උදා කොල්ලා කීයද වැඩි 48යි 51යි
ඇයි ඒ? කරන් එන්න ඕන ලබන හදින් තමයි වෙලා සනෝද? උදාට කීයද? මදි. මදි. උදාට කීයද? බං කරන්න. ඔන්ලයින් දරුවෝ දාන මැසේජ් එකක් හැමෝම 42යි 51යි නිකිනී එනුලි කීයද? නිකිනී එනුලි කීයද? නිකිනිගේ 47යි. නිකිනීගේ 47යි එනුලිගේ 49. 49යි නෙත්මි විශ්මි ලහිරු දැම්මා ජනිදු ජෙනිත් පෑසර සඳති චමිදු ආකාශ් කෝ හරි දැන් මේ ඔන්න අපි ෆුල් පේපරයක් ගිය සතියේ අදත් එක්ක ෆුල් පේපරයක් ඉවරයි. හරි ෆුල් පේපරයක් ඉවර කරා මම දැන් බෝඩ් එකේ ප්‍රශ්න වගයක් දානවා. ඔයා ඒ ප්‍රශ්න ටිකට ටක් ගාලා උත්තර ලියන්න ඕන. ඉක්මන් කරගන්න. බෝඩ් එකේ ප්‍රශ්න ටිකක් දානවා ඉක්මනට උත්තර ටික දාගන්න ඕන. හරි මුත්‍රවාහිනී පද්ධතිය ඇඳලා කොටස් නම් කරන්න ඕන. පළවෙනි එක මුත්‍රවාහිනී පද්ධතිය ඇඳ නම් කරන්න. කතාව නවත්ත ගන්න. මුත්‍රවාහිනී පද්ධතිය ඇඳ කොටස් නම් කරන්න. දෙක ප්‍රශ්න ලියාගන්න කිව්ව අකුරක් දාන්න. දෙක ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණ ලියන්න ඕන. ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය ලිවිය යුතුයි. 3 උත්ස්වේදනය හා බිඳු දේ වෙනස්කම්. උත්ස්වේදනය හා බිඳු දේ වෙනස්කම් 3ක් ලියන්න ඕන. වෙනස්කම් 3ක් ලියන්න. කියන්න බලන්න උත්තර ප්‍රශ්න තුනට. මුත්‍රවාහිනී පද්ධතිය අඳ නම් කරන්න. ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය ලියන්න ඕන. උත්ස්වේදනය හා බිඳු දේ වෙනස්කම් 3ක් ලියන්න ඕන. ඔයාලා ලියවලා බලලා ලස්සනට නෝට් දාලා ඇත්තේ. ඒවා පෙරලන්න එපා පුතේ අවංකවම. ඒවා පෙරලන්න නැතුව ප්‍රොජෙක්ට් එකක් දෙන්න බලන්න ලියන්න.
ඕක තමයි UMP. නෑ UMP කොටුවක් තියෙනවා ඕනේ. ඉස් කොටුවක්. හරි මෙන්න මේවා කැලලක් තියෙනවා UMP එක. පේනවද? මේක UMP මේක අර ස්කිල් දෙකක් හම්බෙන්න ගේම් එකට ගියපුවම අනේ තියෙනවා. නෑ බම් මේක තමයි කියේ. අර මෙතන S2 ගහගෙන කියන එකනේ කණ්ණාඩි එකක් එක්ක. නෑ UMP. ඔය UMP. ඕන නම්බර පිපේ UMP. නෑ. ඕන නම්බර සර්ච් කර බලන්න UMP කියලා. කියා කොටද? කියා කොටුද? 100. 1000. හරි මේ UMP. හැබැයි UMP කොනේ කොටුවක් තියෙනවා. මේක කොනේ. මෙන්න මේ වගේ. ඔක UMP උනත් තමයි මේක ආතල් එකේ. හරි නිකන් බලමු නිකන් ආතලේ තල්ලි නෑ. නිකන් බලමු. ඔයගන් සර්ච් කරලා මේක ටූල්ස් දැම තම පන්දිකට මට සිරි වෙනවා. රජවංශී ආසියානේ තින් කියලා තියෙන්නේ. ඇහෙනවද පුතේ? මෙන්න මේ ටිකට උත්තර ටික බලන්න ඉක්මනට. මුත්‍රවාහිනී පද්ධතියේ කොටස් ඇඳ නම් කරන්නලු. මුත්‍රවාහිනී පද්ධතිය මෙන්න මෙහෙම එන්නේ. හොඳට බලා ගන්න. ඇඳලාද බලන්න. මේ වකුගඩු දෙකක් මේ මුත්‍රවාහිනී පද්ධතිය මුලින්ම තියෙනවා. මෙයා සෙන්ටිමීටර් 12ක් විතර උසයි, සෙන්ටිමීටර් 6ක් පළලයි. මේ වකුගඩු වලට ලේ අරන් එනවා දමනියක්. ඒ දමනියේ නම තමයි මතකයිද ඒ දමනියේ නම? ඒ දමනියේ නම වෘක්කීය දමනිය. මේම එයාට අරන් එනවා ලේ වෘක්කීය දමනියෙන්. වෘක්කීය දමනිය අරගෙන ඇවිල්ලා විතරක් බෑ. මෙයාට ලේ දීලා ෆිල්ටර් කරලා ආපහු අරන් යන්න ඕන. ආපහු අරන් යන දමනිය නම මොකද්ද? ආපහු අරන් යන දමනිය නම වෘක්කීය ශිරාව. මෙයාට කියනවා වෘක්කීය ශිරාව. වෘක්කීය ශිරාව කියලා කියන්නේ. වෘක්කීය ශිරාව. ඊළඟට මෙන්න මෙයාගෙන් පටන් ගන්නවා වාහිනී දෙකක්. මේවට කියන්නේ මුත්‍ර වාහිනී. මේ මුත්‍ර වාහිනී. ඊළඟට මේ තියෙන්නේ මුත්‍රාශය. මේ මුත්‍රාශය. මේ මුත්‍ර මාර්ගය. මුත්‍ර මාර්ගය. මේ වකුගඩු. වකුගඩු වලට තව නමක් කියනවා මොකද්ද? වෘක්ක. ඔන්න ඔය සෙට් එක මාක් වෙලා තියෙන්න ඕන. වෘක්කීය දමනි, වෘක්කීය ශිරාව, වකුගඩු, මුත්‍රවාහිනී, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය.
ෂේප්ද නම් කරගත්තද මම ඔහොම තියලා ඊළඟ ප්‍රශ්නෙට යනවා මේ කියනවා වදින ප්‍රශ්න දුන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණේ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණ මෙන්න මේ උඩින් ලියනවා ප්‍රභා සංශ්ලේෂණයට ඕන සාධක දෙකයි එකක් කාබන් ඩයොක්සයිඩ් ඊළඟට ජලය ඊතලයක් ගහනවා අපි කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඊතලයක් ගැහුවා මෙතන ලියන්නේ ග්ලූකෝස් හැදෙනවා ග්ලූකෝස් ධන ඔක්සිජන් වායුව මේක තමයි වචන සමීකරණය මොනවාද වචන සමීකරණේ අවශ්‍ය දෙන්නයි අවශ්‍ය හතරක් ඉන්නවා දැන් උඩ යට ලියන දේ මම ඒ දෙන්නා මෙන්න ඊතුරු දෙන්නා උඩ ලියනවා සූර්යාලෝකය යට හරිත ප්‍රද දෙක මාරුණාට අවුලක් නැහැ මේ අවශ්‍ය සාධක හතර හැදෙන පළ දෙකයි ග්ලූකෝසුයි ඔක්සිජනුයි පැහැදිලිද ඔය වචන සමීකරණය ඔක ලියලා තියන්න ඕන ඊළඟට බිඳු දෙේ උත්සේදනයේ වෙනස්කම් අහනවා උදේ උත්සේදනය වෙන්නේ මොන වෙලාවටද දවල් කාලයට බිඳු දෙේ වෙන්නේ රාත්‍රී කාලයට ඒක වෙනස්කම උත්සේදනයේ පිට වෙන්නේ ජල වාෂ්ප බිඳු දෙේදී ද්‍රව ජලය බිඳු ලෙස පිටවන ජලය ද්‍රව ජලය තමයි ඊළඟට උත්සේදනයේ පිටවන ජලයේ මුකුත් අඩංගු නැහැ හැබැයි බිඳු දෙේ ලෙස පිටවන ජලය අඩංගුයි khනිජ ලවණ උත්සේදනය වෙන්නේ වා සිදුරු හරහා බිඳු දෙය වෙන්නේ ජල ජිද්‍ර හරහා කොහොම මතක තියෙන්න ඕන පැහැදිලි කොහොමද වෙනස්කම් ටික ෂේප්ද ඕනේ නම් අද දවසේ අපි උගන්වන සම්පූර්ණ පාඩම අවසන් පේපර් එකත් ඉවරයි ප්‍රශ්න ටික උත්තරා වැඩේ සෙට් කියලා හිතනවා ලබන සතියේ හම්බෙමු කිසිදු අමතර පන්තියක් නැහැ අපේ හොඳේ ඔය දාන්න අවශ්‍ය නැහැ වෙලාවට කලාවට සිලබස් ඉවර කරලා පේපර්ස් ටික කරනවා පරිස්සමට ඉන්න හැම දරුවෙක්ම good night හැමෝටම